හෙලෝ කොහොමද හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ ෆ්‍රාන්ස් වලට. අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද කියලා. හරි මගේ මූණ දිහා බලාගෙන වීසා ප්‍රොසෙස් එක අහනට වඩා අපි පැරිස් වල ලස්සන තැන් ටිකක් බල වීසා ප්‍රොසෙස් එක ගැන දැනගමු. හරි මුලින්ම කියන්න ඕනේ ෆ්‍රාන්ස් වීසා අපි අප්ලයි කරනකොට ඩොකියුමන්ට්ස් හැන්ඩල් කරන්නේ එම්බසි එකක් හරහා නෙමෙයි VFS ග්ලෝබල් එක හරහා. එතකොට අපිට ඔක්කොම ඩොකියුමන්ට්ස් ගිහිල්ලා දෙන්න ඕනි ඒගොල්ලන්ට. එතකොට වීසා ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ මුලින්ම ෆ්‍රාන්ස් ගවර්න්මන්ට් වෙබ්සයිට් එක හරහා. මම වෙබ්සයිට් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ මෙන්න මේක වෙබ්සයිට් එක. ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට තියෙනවා ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න. ඒක තමයි වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක. එතෙන්දී ඔයාලගේ රට සිලෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව දාලා. ඊට පස්සේ තව බේසික් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. අන්න ඒවට ඔයාලගේ උත්තර ටික ටයිප් කරන්න තමයි තියෙන්නේ. එතකොට එතෙන්දී අහලා තියෙනවා අපි ඇප්ලයි කරන්නේ මොන වීසා එකකටද කියලා. දැන් ඔය ස්ටුඩන්ට් යනවා නම් අනිවාර්යෙන් ඔයාලව අයිති වෙන්නේ ලොන්ග් ස්ටේ වීසා එකකට මාස 3කට වඩා වැඩි නම්. එතකොට ඒකට ලොන්ග් ස්ටේ වීසා කියලා තමයි දාන්න. ඊට පස්සේ එතෙන්දී අහන ඔයා එන හේතුව ඊට පස්සේ ඔයා දාන්න ඕනේ ස්ටුඩන්ට් කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ එතනින් එහාට ඔයාව ඩිරෙක්ට් වෙනවා වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක ජෙනරේට් වෙන තැනට. ඊට පස්සේ එතනින් ආයෙ ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. පාස්පෝර්ට් විස්තර, ඔයාගේ නම, එතකොට ඔයාගේ පේරන්ට්ස් ලගේ විස්තර. ඊට පස්සේ ඒ ටික ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා සේරම ප්‍රශ්න වලට උත්තර දුන්නට පස්සේ එතනින් ඔයාව ඩිරෙක්ට් කරනවා VFS Global වෙබ්සයිට් එකට. ඊට පස්සේ එතනින් ඩිරෙක්ට් වුණාට පස්සේ ඔයාගේ ටයිම් ස්ලොට් එක දාගන්න ඕනේ ඔයාගේ වීසා ඩොකියුමන්ට්ස් බාර දෙන්න යන දවස. මේක පොඩ්ඩක් චැලෙන්ජින් සීන් එකක්. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ ස්ලොට් එක ඒ කියන්නේ ඩේට් එක දාගන්න එක කරගන්න ඕනේ. මොකද නැත්තම් ගොඩක් පස්සෙන් තමයි ආයෙ ඩේට්ස් එන්නේ. දැන් අපි අපොයින්ට්මන්ට් එක දාගත්තට පස්සේ දැන් බලමු මොනවාද අපිට ඕනි ඩොකියුමන්ට්ස් කියලා. මුලින්ම දැන් අපි ගවර්න්මන්ට් වෙබ්සයිට් එකෙන් අපි වීසා ඇප්ලිකේෂන් ෆෝම් එකක් හදාගත්තනේ. ඒ ඇප්ලිකේෂන් ෆෝම් එක ඕනේ එක print කරගන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එක ඕනේ. බර්ත් සර්ටිෆිකේට් එක ගැන කතා කරද්දී ඒ බර්ත් සර්ටිෆිකේට් එක මාස 6කට වඩා පරණ එකක් වෙන්න බෑ. ඔයාට පුළුවන් ඔයාගේ අලුත් බර්ත් සර්ටිෆිකේට්ස් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා. එතකොට එතෙන්දී ඔයාට ඕන තරම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයා යද්දී ඔයාගේ පරණ බර්ත් සර්ටිෆිකේට් එකත් අරගෙන යන්න. මොකද ඒකේ තියෙන නම්බර් එකක් ගහලා තමයි යාලා අලුත් ඒවා ජෙනරේට් කරලා දෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා අපේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක, ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, O level, A level results sheets. ඊට පස්සේ මෙන්න මේ සේරගේම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක ඕනි වෙනවා. අපිට මේවා ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක ගන්න පුළුවන්. මම හිතන්නේ හැම පැත්තකම ඉන්නවා ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කියලා කෙනෙක්. එහෙම නැත්නම් දිවුරුම් පරිවර්තක. ඔයා සර්ච් කරලා බලන්න Google එකේ ස්වෝන් ට්‍රාන්ස්ලේටර්ස් කියලා. ඒකට ඔයාගේ ළඟ කිට්ටුව අයගේ ලොකේෂන් එකත් එක්කම ඔයාට ෆෝන් නම්බර්ස් එයි. ඊට පස්සේ එයාලට කතා කරලා ඒක කරගන්න පුළුවන්. විශේෂයෙන් අය ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලට ඕනේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් වලයි ඔරිජිනල්ස්. අපිට අපේ ඇත්තම ඔරිජිනල්ස් දෙන්න බෑනේ. එතකොට ඒක කරන්න ඕනේ අපි ඒ වගේ ෆොටෝකොපීස් අරගෙන කැම්පස් එකේ රෙජිස්ට්‍රාර්ගෙන් උදාහරණයක් විදිහට ඔයාලගේ ෆැකල්ටි එකේ රෙජිස්ට්‍රාර් කෙනෙක් ඇති. එහෙම නැත්නම් කැම්පස් එකේ රෙජිස්ට්‍රාර් කෙනෙක් ඇති. ඉන්න එයාට කියලා true copy කියලා ඕක සයින් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක සහ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක හරි දිගයි නම් ඔයා දෙපැත්තම ඒකේ ෆොටෝකොපි අරගෙන තියෙනවා නම් දෙපැත්තම true copy කියලා රෙජිස්ටර්ඩ් කියලා අනිවාර්යෙන් සයින් කරගන්න ඕනේ. ඊට පස්සේ එයාගේ සීල් එකත් ගහනවා. ඊට පස්සේ අපි දැන් මේ true copy කරගත්ත ට්‍රාන්ස්ක්‍රිප්ට්, ඩිග්‍රී සර්ටිෆිකේට්, ඊට පස්සේ අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගත්ත බර්ත් සර්ටිෆිකේට්ස්, එතකොට අපේ A level, O level results sheets මේ සේරම අරගෙන ෆොරින් මිනිස්ට්‍රි එකට යන්න ඕනේ. ඔයාලා මතක තියාගන්න ෆොරින් මිනිස්ට්‍රි එකට යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න. මොකද එතෙන්දී යන තැනදී ඔයාලා චෙක් කරනවා වගේ ටයිම් එක කීයද ඔය සේරම හින්දා මතක ඇතුව අපොයින්ට්මන්ට් එක දාගෙන යන්න. ඊට පස්සේ යාලා බාකෝඩ් එක චෙක් කරලා තමයි ඇතුළට ගන්නෙ. මතක ඇතුව ඔයා අනිවාර්යෙන් ඔය true copy කරලා ඔය සේරම ෆොටෝකොපීස් අරගෙන යද්දී ඒවත් එක්ක ඔයාලගේ real original certificates උත් අරගෙන යන්න ඕනේ. මොකද එයාලා ඒවත් එක චෙක් කරලා තමයි ඔයාගේ අර ඩොකියුමන්ට් සේරම ටික සර්ටිෆයි කරන්නේ. එතකොට අපි මේ සේරම ඩොකියුමන්ට්ස් ටික ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගන්නවා. දැන් ඔය A level, O level certificates ගැන කතා කරාම අපි ඇත්තටම ෆොරින් මිනිස්ට්‍රි එකට අරගෙන යන්න ඕනේ මේ අපේ ඉස්කෝලෙන් දෙන සර්ටිෆිකේට්ස් නෙමෙයි
DOI එහෙම නැත්නම් Department of Examination එකෙන් රිලීස් කරන රිසල්ට් ෂීට්. එතකොට මේ වගේ මෙන්න මේ අපි ළඟ තියෙන රිසල්ට් ෂීට්ස් ටික නෙමෙයි. ඒකෙත් වෙනම version එකක් තියෙනවා. ඔයා රික්වෙස්ට් කරාම Department of Examination එකෙන් කෙලින්ම Foreign Ministry යවන. මේක අපිට ඔන්ලයින් කරගන්න පුළුවන් දෙයක්. කරන්නේ ඔයා Department of Examination ගිහිල්ලා එතනින් අපි A level හරි O level හරි certificate එක රික්වෙස්ට් කරන්න. ඊට පස්සේ අපේ රික්වෙස්ට් කරද්දී A level හරි O level හරි එතෙන්දී අපේ ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඉන්ඩෙක්ස් නම්බර් එක දැම්මම පස්සේ අහනවා සර්ටිෆිකේට් එක මොන විදිහටද ඕනි කියලා. ඊට පස්සේ ඔයාලා තෝරන්න ඕනේ Foreign Ministry Certify කියන එක. ඊට පස්සේ ඒක ඔටෝම Foreign Ministry එකට යනවා. ඊට පස්සේ Foreign Ministry එකෙන් ඒක certify කරාට පස්සේ ඔයාට SMS එකක් එනවා ඔයාගේ මේ documents ready collect කරගන්න එන්න කියලා. ඊට පස්සේ ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යෙන් appointment එකක් දාගෙන තමයි යන්න ඕනේ. ඔන්න මම ආයෙ repeat කරනවා. අපේ birth certificates, transcripts, degree certificates, A-level, O-level result sheets. මේ සේරම ටික Foreign Ministry එකෙන් certify කරගන්න ඕන. දැන් අපි තව documents තියෙනවා VFS Global එකට අරගෙන යන්න. දැන් ඔය certify කරගත්ත documents ටික okay. ඒ ටික තියාගන්න. දැන් ඊට පස්සේ ඔයාගේ birth certificate එක French වලට translate කරගන්න ඕනේ. එතකොට මේක නිකන් ආයෙත් translate කරගෙන බෑ. ඔයාලා French embassy website එකට යන්න. ඊට පස්සේ ඒකට ගියාම ඔයාලට හොයාගන්න පුළුවන් ලංකාවේ ඉන්න French translators ලා. ඊට පස්සේ එයාලට කියලා ඔයාගේ birth certificate එක translate කරගන්න පුළුවන්. මේ එතකොට ඔයාට email කරන්න පුළුවන් ඔයාගේ English translation එක සහ සිංහල original එක එයාට photos. ඊට පස්සේ එයා ඔයාට translate කරයි. හැබැයි ඒක ඔයාට email back කරන්නේ නැහැ. ආපහු ඔයාට ගිහිල්ලා තමයි collect කරගන්න ඕනේ යාගේ. හරි දැන් මහන්සි වගේ නම් වතුර විදුරුවක් බොන්න තව documents ගොඩාක් තියෙනවා. හරිද? හරි. දැන් ඊට පස්සේ අපිට අපේ අම්මගේ තාත්තගේ birth certificates ඕනේ, marriage certificates ඕනේ, ඒ වගේත් ඉංග්‍රීසි translations ඕනේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ birth certificates ගද්දී ඒ දෙන්නගේ birth certificates ගන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. එතකොට ඒවත් මාස 6කට වඩා පරණ වෙලා තියෙන්න බෑ. මරන් ඔයාගේ ටික ගද්දිත් අම්මගේ තාත්තගේ ඒවත් එවෙලෙම ගන්න. ඊට පස්සේ ඔයාට cover letter එකක් ඕනේ visa office එකට. මොකද්ද cover letter එකේ තියෙන්න ඕනේ? ඔයා යන හේතුව ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි යන්නේ. හැබැයි කොයිම වෙලාවකවත් ඔයාගේ cover letter එකේ දාන්න එපා. ඔයාගේ අඳුරන අය ෆ්‍රාන්ස් වල ඉන්නවා, family එකේ ඉන්නවා කියන එක කොයි වෙලාවකවත් දාන්න එපා. හිටියත් කමක් නැහැ. ඔයා ඒක letter එකේ ලියන්න හදන්න එපා. ඔයා letter එක ලියන්න ඕනේ ඔයා යන්නේ කෙලින්ම ඔයාගේ like complete purpose එක තමයි ගිහිල්ලා study කරලා ඒකේ ලියන්න ඕනේ අනිවාර්යෙන් ඔයාගේ ස්ටඩීස් ඉවර වෙලා ලංකාවට එනවා කියලා. හරි ගියාට ඉතින් ලංකාවට එන්නේ නැහැ. ඉතින්දී බොරුවක් කරාට කවන්න නැහැ. මොකද එයාව කන්වින්ස් කරන්න ඕනේ ඔයා අපව ලංකාවට එනවා කියලා. උදාහරණයක් විදිහට ඔයා හිතන්න මොකක් හරි business management degree එකකට යනවා කියලා. ඊට පස්සේ ඔයා කියනවා ඔයාගේ බලාපොරොත්තු වගේ entrepreneur කෙනෙක් වෙන්න. ඊට පස්සේ මේ ලංකාවේ මගේ business පටන්ගෙන මොකද ලංකාවේ තමයි මගේ family එක හැමදේම තියෙන්නේ. ලංකාවේ තමයි ඔයාගේ සියලු දේපල තියෙන්නේ කියන එක කියන්න. family එක ඔයාගේ පවුලත් එක්ක ජීවත් වෙලා ලංකාවට එන්න ඕනි කියන එක කොහොම හරි ලංකාවට එනවා කියන එක genuinely nicely ඒක ලියන්න. මොකද ඔයාට ලංකාවට එන්න nice reason එකක් පෙන්වන්න ඕනේ. අර උදාහරණයක් විදිහට ඔයාගේ family එකේ සියලු දේවල් සියලු දෙනා ඉන්නේ මෙහෙ කියන එක. මොකද කොයිම වෙලාවකවත් කියන්න එපා අඳුරන අය ඉන්නවා එහෙම කියලා කිසිම දෙයකට කිසිම වෙලාවක ඒක එහෙම දෙයක් කියන්න එපා. මෙතෙන්දි බොරු කරාට ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඊට පස්සේ අනිවාර්යෙන් මම ඔයාලට කිව්වනේ මේ ඔයා VFS Global එකේ appointment එක දාගන්නවා කියලා. අන්නේ appointment එක දාගත්ත receipt එකත් මේ form එකත් අනිවාර්යෙන් photocopy කරගෙන ඒකත් අරගෙන යන්න. තාම මට කියන්න බැරි වුණා මම දන්නේ මේක අනිවාර්යද නැද්ද කියලා. මම කොහොමද risk එකක් ගන්න බැරි නිසා අපේ අම්මලාගේ මොකද identity card එකේ photocopies උත් අරගෙන ගියා. ඊට පස්සේ ඔයාට ඔයාගේ කැම්පස් එකකින් apply කරලා ආපු offer letter එක එහෙම නැත්නම් admission letter එක ඕනේ. ඒකෙත් photocopy එකක් අරගන්න. කොහොමද හැම එකම double වගේ ගත්තොත් කමක් නැහැ. ඊට පස්සේ වගේ IELTS සහතිකය ඕනේ. ඒකේදී ඔයාට overall අවම 6.5ක් තියෙන්න ඕනේ. සමහරක් වෙලාවට මේක ඔයා කරන university එකයි course එකයි එක වෙනස් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට එහි ගිහිල්ලා ඉන්න accommodation තියෙනවා. අපි accommodation හොයාගෙන තියෙන්නේ කියලා අපිට එහෙන් accommodation තියෙනවා කියන certificate එකක් ඕනේ. දැන් මගේ case එකේදී මට ඇත්තටම accommodation එකක් හොයාගන්න බැරි වුණා. මට යන්න තියෙන කාලේ, ඒ කියන්නේ මගේ appointment එක තියෙන දවසට කලින්.
ඒ හින්දා මම මොකද්ද කරේ බුකින් මේක හොඳ ට්‍රික් එකක්. ඔයාලට සල්ලි ගෙවන්නේ නැතුව මේක කරන්න පුළුවන්. booking.com එකෙන් රිසර්වේෂන් එකක් දාන්න පුළුවන්. මාසෙකට වගේ එහෙම නැත්නම් සති 3කට වගේ රිසර්වේෂන් එකක් දාගන්න. මේ ගිහිල්ලා ඊට පස්සේ එතෙන්දී රිසර්වේෂන් එක දාද්දී ඔයාට මේ සල්ලි ගෙවන්නේ නැතුව රිසර්වේෂන් එක දාන්න පුළුවන්. ඒක වැලිඩ්. ඊට පස්සේ එතනින් ඒ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකට මොකද ඉංග්‍රීසි වලින් ලෙටර් එකක් කියලා ඇටච් කරන්න ඕනි. ලෙටර් එකේ ලියන්න ඕනි. ඔයා දැනට booking.com එක හරහා తాවකාලිකව මේ දවසේ ඉඳන් මේ දවස දක්වා බුක් කරලා තියෙනවා. මොකද මට ගොඩක් කම්ෆර්ටබල් එක ගිහිල්ලා බලලා මට ඇකොමඩේෂන් එක හොයාගන්නවා කියන එක. මොකද එයාලට පෙන්වන්න ඔයාලට ගිහිල්ලා ඉන්න තැනක් තියෙනවා කියන එක. මේ ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ වීසා එක ආවට පස්සේ අර දාපු බුකින් එක කැන්සල් කරන්න නැත්නම් ඔයාලට ඇත්තටම සල්ලි ගෙවන්න වෙනවා booking.com එකෙන්. හරිද? මේක කරන්නේ ඔයාගේ අපොයින්ට්මන්ට් එකට කලින් ඔයාට ඇකොමඩේෂන් එකක් හොයාගන්න බැරි වුණොත් විතරයි. ඊට පස්සේ අපිට කැම්පස් ෆ්‍රාන්ස් ලෙටර් එක ඕනේ. එයාලා තමයි ෆ්‍රෙන්ච් සෙරම යුනිවර්සිටිස් එජුකේෂනල් ඉන්ස්ටිටියුෂන්ස් රිප්‍රසන්ට් කරන්නේ. මම යාළගේ ඊමේල් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයාලා ගිහිල්ලා ඔය ඊමේල් එකට මේල් කරන්න. මම මේ යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා තියෙනවා. එතකොට මම වීසා ප්‍රොසෙස් එකේ දැන් ඉන්නේ. ඒ නිසා මට කැම්පස් ෆ්‍රාන්ස් ලෙටර් එක ඕනේ. එතකොට එයාලා ඔයාලට රිප්ලයි එකක් දානවා. මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික එවන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට්ස්, IELTS, පාස්පෝර්ට් ඔය සේරම ටික එයාලා ලිස්ට් එකේ එවන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ ලිස්ට් එක එයාලට යවන්නේ. ඊපස්සේ එයාලත් පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. මට තිබ්බෙනම් ඔන්ලයින්. මන් දන්නේ නැහැ තාම ඕක ඔන්ලයින්ද ෆිසිකල්ද වෙන්නේ කියලා. එහෙම ලොකු දෙයක් වෙන්න. එයාලා ආන්නේ කොහොමද ඔයා යන්නේ ඔය විස්තර ටික තමයි. නිකන් චෙක් කරනවා වගේ ඩොකියුමන්ටේෂන් සේරම හරිද? එහෙම කියලා එතන ලොකු රිස්ක් එකක් නැහැ. ඔයාගේ ඇකියුරසි එක තමයි බලන්නේ ඩොකියුමන්ටේෂන් වලයි. ඔයා ඇත්තද කියන්නේ වගේ. එයාලා කොහොමත් ඔයාට ඉන්ටර්විව් එකට කලින් කියනවා මේ දවසේ තමයි ඉන්ටර්විව් එක තියෙන්නේ මේ වෙලාවේ කියලා. ඊට පස්සේ ඒකෙන් පස්සේ කොහොම හරි මට නම් සතියක් විතර ගියාට පස්සේ තමයි කැම්පස් ෆ්‍රාන්ස් ලෙටර් එක ආවේ. මේ ලියුම අනිවාර්යයෙන්ම ඕනි ඔයාට වීසා ප්‍රොසෙස් එකේදී. ඊළඟ ඩොකියුමන්ට් එක තමයි ඔයාට ඕන ට්‍රැවල් අයිටිනරි එකක්. ඒ මොකද්ද? ඒ ඔයාගේ හිතන්නකෝ ඔයා ලංකාවෙන් යන්නේ අද නම් අද ඉඳන් මේ ෆ්ලයිට් එක කීයටද තියෙන්නේ? එතනින් ගියාට පස්සේ කොතනින් හරි තව මාරු වෙන්න තියෙනවද එයාපෝට් එකකින්? ඔන්න ඔය විස්තර තියෙන ඩොකියුමන්ට් එක. ඒතර කීය වෙද්දී ඔයා ෆ්‍රාන්ස් වලට යනවද? ඔන්න ඔය දාලා තියෙන ඩොකියුමන්ට් ඔය විස්තර දාලා තියෙන ඩොකියුමන්ට් එක. මේක ඔයාට ඇත්තටම ගන්න පුළුවන් ඔය ට්‍රැවල් ඒජන්සිස් වලට කතා කරලා කියන්න මට ට්‍රැවල් අයිටිනරි එකක් ඕනේ මෙන්න මේ දවසේ ඉඳන් මෙහෙම කියලා. එතකොට එයාලා ඔක හදලා දෙනවා. ඒකට රුපියල් 2000ක් වගේ මම හිතන්නේ ගන්න. මගෙන් නම් 2000ක් වගේ ගත්තා. හරි. ඊට පස්සේ තමයි තවත් ක්‍රිටිකල් පොයින්ට් එකක් වෙන්නේ. ඔයා කොහොමද ගිහිල්ලා ඔයාගේ වියදම් දරාගන්නේ කියන සීන් එක. මෙතෙන්දී ඔයාට ස්කෝලර්ෂිප් එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ස්කෝලර්ෂිප් සර්ටිෆිකේට් එක පෙන්නන්න තමයි තියෙන්නේ. එච්චරයි. හැබැයි දැන් ඔයා යන්නේ self funded නම් ඔයාට සල්ලි තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට මේ වීසා එක හම්බෙන්නේ අවුරුද්දකට. ඒ කියන්නේ අවුරුද්දක ගියාට පස්සේ තමයි ඊට පස්සේ හෙදී ඉතුරු ටික රිනීව් කරගන්න ඕනේ. එතකොට ඔයා මේ අවුරුද්දකට වීසා එක පෙන්නනකොට අවම වශයෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට මාසෙකට යන වියදම යුරෝ 615යි. එතකොට ඔයාට පෙන්වන්න ඕනේ මේ යුරෝ 615 වැඩි කිරීම මාස 12. එතකොට යුරෝ 7380යි. ඊට පස්සේ ඒකට එකතු වෙනවා ඔයාගේ කැම්පස් එකේ එක අවුරුද්දක ෆී එක. උදාහරණයක් විදිහට ගත්තොත් ෆී එක 5000යි නම් යුරෝ 7380 එකතු කිරීම යුරෝ 5000. ඔන්න ඔය ටෝටල් එක තමයි ඔයා පෙන්වන්න ඕනේ වීසා එක ගද්දි. මට මෙච්චර ගාණක් තියෙනවා. මට මේ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය තියෙනවා ගිහිල්ලා අවුරුද්දක් සර්වයිව් වෙන්න. හරි. දැන් කොහොමද ඔයා මේ ගාණ පෙන්වන්නේ? ඔයාගේ account එකේ ඔන්න ඔය සල්ලි තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මාසික ඔයාගේ account balance confirmation එකක් පෙන්වුවාම ඇති සහ එතකොට ඔයාගේ සියලුම වත්කම් ඔයාට කොහොමද ඔච්චර ගාණක් තියෙන්නේ ඒවා පෙන්වන සියලුම අවශ්‍ය කරන සහතික තියෙන්න ඕනේ. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඔයාට ඔයාගේ මේ සියලු වියදම් කවර් කරනවා කියලා එයාලගෙන් ලෙටර් එකක් ඕනේ සහ එයාලගේ සියලුම වත්කම් වල සර්ටිෆිකේට්ස් එහෙම නැත්නම් පේ ෂීට්ස් ඒ සියලුම දේවල් ගැන හරි ඩොකියුමන්ට්ස් දෙන්න ඕනේ. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට තව අපේ ඔයාලා තව ඔප්ෂන් එකක් තියෙනවා ෂෝ මනි පෙන්නනවා කියලා කල්තියක් ඉන්නවනේ.
එයාලට කියලාත් ඔය වැඩේ කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට එයාලා පෙන්නනවා මොකක් හරි ලෑන්ඩ් එකක් විකුණලා සල්ලි ගත්තා කියලා. එතකොට ඔයාගේ පරණ හිස්ටරීස් පෙන්වන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බැංක් බැලන්ස් මාස ගානක. උදාහරණයක් විදිහට රීසන්ට්ලි ඔයාගේ ලෑන්ඩ් එකක් විකුණලා තමයි මේ සල්ලි ගත්තේ කියලා ඒ විදිහට ඩොකියුමන්ට්ස් හදාගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක එක්කනාගෙන් එක්කනාට වෙනස් වෙනවා. මෙන්න මේ කැල. මම අර මුලින්ම කිව්ව ටික කාටත් කොමන්. හැබැයි මේ සල්ලි පෙන්නන එක ඔයාගේ සිචුවේෂන් එකත් එක්ක වෙනස් වෙනවා. අනිවාර්යෙන් ඒකට අදාළව සියලු ඩොකියුමන්ට්ස් පෙන්වන්න ඕනේ. මෙතෙන්දී ඒ හින්දා පරිස්සම් වෙන්න ඕනේ. මොකද විසා රිජෙක්ට් වෙන නිසා මේ ටික හරියට පෙන්වන්න ඕනේ. තව සමහර අය කියයි එයාලා මොනවද බැංක් accountස් හදලා බොරු බැංක් accountස් හදලා ඔයාගේ නමට සල්ලි තියනවා වගේ හදලා දෙන්නම් කියලා. ඒක කොහෙත්ම කරන්න එපා. ඔයාට ඒක අහුනොත් ආයේ ඒ රටට යන්නවත් බැරි වෙනවා. ඒ හින්දා ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා. මම කිව්ව ඔප්ෂන්ස් වලට යන්න. එතකොට අනිත් වැදගත් දේ තමයි මට කියන්න මුදුගුණා පාස්පෝර්ට් එක. අනිවාර්යෙන් ඔය මොන දේ කරන්නත් පාස්පෝර්ට් එක ඕනේ. සහ ඒකෙත් ෆොටෝකොපිස් අරගෙන යන්න. පාස්පෝර්ට් එකේ නම් කලර් ෆොටෝකොපිස් ගත්තත් කමක් නැහැ. මේ ඒවත් ෆොටෝකොපිස් අරගෙන යන්න. එතකොට ඔයා යද්දී වගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝස් 6කුත් අරගෙන යන්න. 6ක් ගේන්න කිව්වල හැබැයි යාලා 2යි වගේ ගත්තේ. කමන්නේ. මට ඉතුරු 4 තාම තියෙනවා මං හිතන්නේ මල්ලගේ. ඒ නිසා ඔයා කෝකටද 6ම අරගෙන යන්න. මේ ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එක මාරම වැදගත් සහ මාරම පිස්සුවක්. මේ හරිම ස්ට්‍රෙස්ෆුල්. හැබැයි වීසා එක ආවට පස්සේ ඔක හරියනවා. මේ ඒ නිසා හරියට මේ ඩොකියුමන්ට්ස් ටික සේරම හරියට හදාගන්න. එතකොට දැන් අපි VFS Global එකේ අපොයින්ට්මන්ට් එක දාගන්නවනේ. එතෙන්දී එයාලගේ සර්විසස් දෙකක් තියෙනවා. එකක් normal සහ premium launch කියලා. ඔකේ වෙනස වෙන්නේ normal එකේ පොඩක් වැඩි වෙලා ඉන්න වෙනවා පොලිමේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න. ප්‍රීමියම් ලෝන්ච් එකේදී වෙන්නේ එහෙම ලොකු වෙලාවක් ඔයාට පොලිමේ ඉන්න ඕනේ නැහැ. සහ යාළගේ ඩ්‍රින්ක්ස් එහෙමත් දෙනවා. මේ වෙනස ගැන කතා කරොත් ඔයාට normal service එකෙන් ගිහිල්ලා වගේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් මිස් වෙලා තිබ්බොත් ඔයාට ආයෙ අර විදිහටම අපොයින්ට්මන්ට් එකක් දාගෙන හෙන කාලයක් ඉන්න වෙනවා. හැබැයි ප්‍රීමියම් ලෝන්ච් එකේ වෙනස වෙන්නේ මොකක් හරි ඔයාගේ ඩොකියුමන්ට් එක මිසින් නම් එයාලා ඔයාට ඊමේල් කරනවා. ඊට පස්සේ ඔයාලට ආයෙ ගිහිල්ලා ඒක බාර දෙන්න තමයි තියෙන්නේ. ඉතින් රිස්ක් එකක් ගත්තේ නෑ මම. ඒ නිසා මම ප්‍රීමියම් ලෝන්ච් එකට ගියා. තව ප්‍රීමියම් ලෝන්ච් එකේදී ඔයාලට අන්ලිමිටඩ් printing වගේ සර්විසස් තියෙනවා. එතකොට මේ මොකක් හරි හිතන්නකෝ වගේ මොකක් හරි print out එකක් ගන්න ඕනි කියලා මිසින් වෙලා තියෙනවා නම් ඒ වෙලෙම එතෙන්ද ගිහිල්ලා print out එක ගන්න පුළුවන්. ආයෙ සල්ලි ගෙවගෙන ඉන්න ඕන. හැබැයි ඔයාට ගොඩාක් කල් තියෙනවා නම් ඔයාගේ වීසා එක ගන්න. එහෙනම් normal service එකට ගියාට ඇත්තට කමක් නැහැ. කාලේ තියෙනවනේ. හැබැයි ඔයාට ලොකු කාලයක් නැත්තම් ප්‍රීමියම් ලෝන්ච් එකට යන එක හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ අපි දැන් සේරම ඩොකියුමන්ට්ස් ටික බාර දෙනවා. ඊට පස්සේ ඒවා ටික බාරගෙන යාලවාලව අරගෙන යනවා. ඔයාලගේ බයෝමෙට්‍රික්ස් ගන්න ඔය ඇඟිලි සලකුණු එහෙම. ඊට පස්සේ තමයි ඔයාලට සල්ලි ගෙවන්න ඕනේ. මතක ඇතුව වීසා එකට සල්ලි ගෙවන්න ඕනේ. මට ඇත්තටම මතක නැහැ මම කීයක් ගෙවුවද කියලා. යුරෝ 150ක් හරි මම හිතන්නේ ලංකාවේ ගානෙන් 30000 ගාණක් මම ගෙව්වා. සහ මතක ඇතුව ඔයාලා සල්ලි කොල තමයි අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ කාඩ් පේමන්ට්ස් කරන්න බෑ. ඒ හින්දා සියල්ලම කෑෂ් වලින් තමයි සිද්ධ වෙන්නේ. මම සේරම අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික මේ කැප්ෂන් එකේ ලිස්ට් එක දාන්නම්. මේ ඒ ටිකත් බලන්න. ඉතින් හොඳට සේරම ටික කරගන්න. මට දැන් වතුර තිබහයි. කට්ටියටම good luck කියලා විශ් කරනවා. බය වෙන්න නැතුව හොඳට කරන්න. ඉතින් thank you so much මගේ වීඩියෝ එක බැලුවට සහ මං හිතනවා මං ඔයාලට මේක පැහැදිලිව කිව්වා කියලා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. කමෙන්ට් කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝටම ජය වේවා. තව ඉස්සරහට මම ඉන්ට්‍රස්ටිං දේවල් අරගෙන එනවා. ඒ නිසා ෆලෝ කරලා තියාගන්න. එහෙනම් thank you so much. ජය වේවා.